හරි. තුන්වෙනි ගානට යන බලා ගන්න. x ධන 5 ඊළඟට x ධන 4 දීපද ප්‍රකාශන දෙකේ ගුණිතය වරහන් ඉවත් කර සරල වීජීය ප්‍රකාශනයක් දක්වනවා. ඔයාලා දන්නවා ළමයි මේ තියෙන මොකද්ද? පද දෙකක් තියෙනවා 1 2. ඒකෙන්ද අපි කියනවා දීපද ප්‍රකාශනයක් කියලා. නේද ළමයි? මේක සුළු කරාට පස්සේ එන උත්තරේ මොකක් වෙන්න ඕනද? බොහෝ දුරට එන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. මේක සුළු කරන ආකාරය බලා ගන්න පහසුයි. මේ x ගෙන් මෙන්න මේ දෙන්න ගුණ කරගන්න. x වරක් x කීයද ළමයි? x වර්ගය. x වරක් 4 කීයද ළමයි? 4යි x. ඒ දෙන්න ගුණ කරලා ඉවරයි නේ. ඊළඟ මොකද? 5 ගුණ කිරීම x කීයද? 5යි x. 5 ගුණ කිරීම 4 කීයද? 20යි. ඔන්න පද හතරක් ආවා. දැන් මොකද කරන්න ඕනේ? සුළු කරන්න පුළුවන් ඒවා සුළු කරලා ගන්න ළමයි. මේ x වර්ගයට ආයි කවුරුත් ඉන්නව සපෝට් එකේ? නෑ. එහෙනම් ගයා හැම්ම දෙනවා x වර්ග. මෙතන ඉන්නවා 4යි x තියෙනවා අතන 5යි x තියෙනවා. 4යි x යි 5යි x කීයද? 9යි x. 9යි x. ධන 20 කියලා අවසාන උත්තරේ එනවා. ලකුණු 2යි. ඊළඟට රුපියල් 48000ක් වටිනා පරිගණකයක් විකිරීමට සිදු වූයේ 115ක අලාභයක් ඇතිවේ. එහි විකුණුම් මිල කීයද කියලා. ළමයි මොකද කරන්නේ? රුපියල් 48000ක් වටිනා කම්පියුටරයක් අරගෙන මොකද කරන්නේ? 115ක අලාභයක් තියන් විකුණනවලු. ඉස්සල්ලා හොයන්න මොකද්ද? අලාභය අපි කොච්චරද කියලා. මේක හොයන ආකාර දෙකක් තියෙනවා. මේ ක්‍රමයට ඔයාලා පුරුදු වෙන්න. 48000 ගුණ කිරීම 100ට කීයද? 15 නේද ළමයි? බින්දකට බින්දෙක් කපන්න. ඊට පස්සේ බලන්න සුළු කරන්න. 15 සරක් බින්දුව ළමයි බින්දුවයි. 15 සරක් 8 කීයද ළමයි? කීයද 15 සරක් 8? 15 8 15 4ක් කීයද? 15 4ක් කීයද? 60යි. 15 8ක් කීයද? 120යි. 120න් කීයද දාන්නේ? බින්දුව. තව කීයද කියලා 12යි. 15 4ක් කීයද ළමයි? 15 4ක් 60යි 60යි 12යි කීයද? 70 කීයේ කලාපයක් කරලා තියෙනවද? 7200 කලාපයක් කරලා තියෙනවා. දැන් මොකද කරන්න ඕනේ? විකුණුම් ගාන වල මොකද කරන්න ඕනේ? 48000යි 7200ක් අඩු කරනවා. එහෙනම් 48000 අඩු කිරීම 7200 කීයද? බින්දුව බින්දුවක් බින්දුවයි බින්දුව බින්දුවක් බින්දුවයි. බින්දුවෙන් දෙකක් බෑ පැත්තෙන් 10න් දෙකක් ගත්තාම 8යි. මෙතන 7න් ගත්තා බින්දුවයි කීයද? 40800 කියලා උත්තරය එනවා. හරි කට්ට දුස්සන්න බලන්න. හරි ඉතින් තමන්ගේ එක නෙමෙයි පේපර් තියෙන ළඟ නේද? ඊළඟට අපි යනවා පස්වෙනි ගානට.